ඔය මාළුවෝ කියලා හිතාගෙන ඉන්න බොස්ලා අතරේ අපේ බොස්ලා පට්ට හැබැයි මේ කියන්න ඕන ඊයේ හවසම අපිට නිවාඩු දුන්නා. රෙස්පෙක්ට්. ඉතින් ඒ වගේ තැන්වල බොස්ලාට සලකන්න ඕන මේ අර මාළුවෝ කියලා හිතාගෙන ඉන්න ගොබ්බේ જાතියක් ඉන්නවා. රටේ වේසනක් වුණාම මිනිස්සුන්ගේ මර වැඩ ගන්න උන් ඉන්නව නේද? ඕකුන්ට නම් පාරේ වැඩිලා හිටියත් වතුර පොතක්වත් දෙන්න වගේ. ඇත්ත කතාව. මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ වැඩට වරෙන් කියලා කියන්නේ තරම් රජයේ සේවකයන්ට බනින්න බෑ. රජයේ පැත්තෙන් ප්‍රයිවට් ඒවට අත ගැහුවොත් වෙන්නේ රාජ්‍යාංශ පෞද්ගලිකකරණය කරනවා කියලා ඔය ඉන්න NGO කාර්යවලම බෝඩ් උස්සන් පාරට බහින්න ගනි. ඉතින් පෞද්ගලික අංශ පැත්තෙන් පෞද්ගලික ආයතන හිමිකරුවෝ දැනගන්න ඕන සේවකව වැඩට ගෙන්නනවද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ ඇදී තමයි තීරණය දෙන්නේ. ඉතින් සමහරක් ගොබ්බෝ ටිකක් ඉන්නවා. ඉතින් බල නාගන හරි වැඩට ඇවිල්ලා අපිව ගොඩ දාලා දීපන් කියලා කියන්නේ උන්. ඉතින් එහෙම බොස්ලා අතරේ හොඳ බොස්ලාත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕන අනිවාර්යෙන්. කොච්චර වැඩ රාජකාරී තිබ්බත් තමයි සේවකව ගැන හිතනවා. ඇත්තටම හොඳයි ඒක. මරු ඔය මාළුවෝ කියලා හිතාගෙන ඉන්න බොස්ලා ඉන්නව නේද? උන් නම් ඉතින් කරවල වෙලා තමයි ඉපදෙන්නේ.